කොණ්ඩ කැවුම් කියන්නේ අපේ අවුරුදු මේසයේ ඉතාම ප්‍රබල සමාජිකයෙක්. අපි අද බලමු කොණ්ඩ කැවුම් පිසීමේ විද්‍යාත්මක පැත්ත මොන වගේද කියන එක. කොණ්ඩ කැවුම් වලදී පිටි සහ පැණි මිශ්‍රණය අපි පැය කිහිපයක් පැසවීම සඳහා අපි කියනවා පැහෙන්න තියෙනවා නැත්නම් පදම් වෙන්න තියෙනවා කියලා. ඒ පැසවීම සිද්ධ වෙන්නේ ඇත්තටම මෘදු පැසවීමක්. ඒ සඳහා අපි හැම දෙයක් එකතු කරන්නේ නැහැ වෙනත් දේවල්. පරිසරයේ නැත්නම් ස්වභාවයේ පවතින යීස්ට් වර්ග මගින් තමයි මේ මෘදු පැසවීම සිද්ධ වෙන්නේ. ඒතොර එහිදී නිකුත් වෙනවා කාබන් ඩයොක්සයිඩ් වායුව. මේ පිටි මිශ්‍රණය තුල මෙන්න මේ කාබන් ඩයොක්සයිඩ් වායුව කුඩා බුබුලු හැටියට ට්‍රැප් වෙලා නැත්නම් සිර වෙලා තියෙනවා. මෙන්න මේ කුඩා බුබුලු කාබන් ඩයොක්සයිඩ් බුබුලු කියන එක අවසාන වශයෙන් මේ පිටි මිශ්‍රණය නැත්නම් කැවුමේ වයනය නැත්නම් ටෙක්ස්චර් එක සඳහා මෘදුභාවය සඳහා ඉතාම වැදගත් වෙනවා. පැණි කියන එකත් වැදගත් මෙහි මෘදුභාවය සඳහා. ඒ වගේම මේ කාබන් ඩයොක්සයිඩ් මේ සිරවීම නැත්නම් ට්‍රැප් වීමත් වැදගත් කැවුමක අවසාන මෘදුභාවය නැත්නම් රසය සඳහා. අපිට මේක පිසීමේ ක්‍රියාවලියේදී කැවුම බදිනකොට මේ තෙල් වල උෂ්ණත්වය අංශක 180කට වගේ තියෙනවා. මෙහිදී කැවුමේ පිටත ස්තරය ඉක්මනින්ම ජෙල්ටනීකරණය වෙනවා නැත්නම් පිසීමට ලක් වෙනවා. හැබැයි ඇතුළත තාමත් තියෙන්නේ අමු පිටි දියරමේ හැටියට. ඒතර අපි කූරක් වගේ දෙයක් අරගෙන මෙතන කැවුමේ උඩ කොටසේ පොඩි බාධා කිරීමක් කරාම එතන ඇතුළේදී තියෙන නොපැසුණු අමු දියරය ඉහළට එීමක් සිද්ධ වෙනවා. මොකද මේ කැවුම බදිනකොට තියෙන අධික තාපය නිසා මේක ඇතුලේ වාෂ්ප පීඩනයක් හැදෙනවා. ඒ පීඩනයත් එක්කලා මෙම අමු පිටි ඉහළට යමක් සිද්ධ වෙනවා. ඒ අමු පිටි ඉහළට එනකොට අපි මේකේ හැන්දෙන් මොකද කරන්නේ? තෙල් ඉහිනවා. ඒ තෙල් ඉහිම නිසා මේ අමු පිටිවල තියෙන ඉක්මනින් පිසීමට ලක් වෙනවා. තෙල් වල තියෙන තාපය උරාගෙන අමු පිටි පිසීමට ලක් වෙනවා. අවසාන වශයෙන් අපිට ලැබෙන්නේ ඊටාම හොඳින් පිසුණු ලස්සන කොණ්ඩයක් තියෙන කොණ්ඩ කැවුමක්. ඒ වගේම කියන්න අවශ්‍යයි මේ අමුද්‍රව්‍ය හැටියට තියෙනවා පිටි, පැණි, ඒ වගේම මේදය නැත්නම් තෙල්. ඒක නිසා මේක ඊටාම ශක්තිජනක, ශක්තිය වැඩි ආහාරයක්. පැරැන්නන් ගමන් යනකොට පවා ඔවුන් අතරමඟදී ශක්තිය අවශ්‍යතාවය සම්පූර්ණ කර ගැනීම සඳහා මේ කොණ්ඩ කැවුම් භාවිතා කරලා තියෙනවා.